අමාත්‍යතුමා ගරු අමාත්‍යතුමා අරු කතානායකතුමනි මට පැහැදිලි කිරීමක් කරන්න අවස්ථාව දෙන්න ඊයේ දිනේ ත්‍රිකුණාමල කොටුව සම්බෝධි දහම් පාසල විහාරස්ථානයේ සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයට අදාළව ඊයේ දිනේ සිදුවීමක් වාර්තා වෙලා තියෙනවා. ඊයේ දිනේ රාත්‍රියේ තැන්පත් කරන ලද බුදු පිළිමයක් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුවීම හේතුවෙන් පොලිසියට ඒ පිළිබඳ වාර්තාවක් ලැබුණා. ඒ සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක වෙලා ඒ වාර්තාවේ සඳහන් වුණේ ඒ තැන්පත් කරන ලද ඊයේ රාත්‍රියේ තැන්පත් කරන ලද ඒ බුදු පිළිමය සම්බන්ධයෙන් යම් කඩාකප්පල්කාරී සිදුවීමක් ඒ පිළිමයට හානියක් සිදුවීමක් සම්බන්ධයෙන් තොරතුරක් ලැබුණා. ඒ අනුව පොලිසිය ඊයේ රාත්‍රියේ බුදු පිළිමය ඉවත් කරලා ඒ ආරක්ෂාව සහතික කරලා තියෙනවා. ඒ වගේම ඊයේ හදිසියේ සිදුවේ බුදු පිළිම තැන්පත් කිරීම සම්බන්ධයෙන් තමයි ඒ කාරණේ මතුනේ. අද දිනේ වන විට අපි පොලිසියට උපදෙස් දුන්නා ඒ බුදු පිළිමය නැවතත් ඒ විහාරස්ථානයේ තැන්පත් කරන්න කියලා. මොකද අද දිනේ සිට විධිමත් ආරක්ෂක වැඩපිළිවෙලක් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ පිළිබඳව පැමිණිල්ලක් ලැබිලා තිබුණා. එතන කලින් ආපන ශාලාවක් පවත්වාගෙන යනවා. ඒක නීති විරෝධී කියලා. ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්න පොලිසිය කටයුතු කරනවා. අධිකරණයේ දැන තීන්දුවක් අනුව තමයි කටයුතු කළ යුත්තේ. ඊයේ රාත්‍රියේ බුදු පිළිමය ඉවත් කිරීමක් සිදු වෙලා තියෙනවා බුදු පිළිමේ ආරක්ෂාව සඳහා. මම හිතන්නේ අද උදෑසන නැවත මේ බුදු පිළිමේ විහාරස්ථානයේ ඒ දහම් පාසල් භූමිය තැන්පත් කරන්න අවශ්‍ය පියවර ආරම්භ තියෙනවා. ඒ අනුව යම් මේ ඉඩම සම්බන්ධයෙන් තියෙන ගැටලුව අධිකරණයෙන් තමයි निराකරණය කරගන්න ඕනේ. ඒ හින්දා අපි මේ සම්බන්ධයෙන් දැනට අවශ්‍ය ක්‍රියාමාර්ග පොලිසිය පැත්තෙන් ගන්නවා. අද දිනේදී මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරලා අධිකරණයේ දෙන තීන්දුව තීරණ අනුව කටයුතු කරනවා. බුදු පිළිමේ ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා. මොකද නැවත අවාසනාවන්ත සිදුවීම් ත්‍රිකුණාමලය නගරය තුළ සිදුවීමට ඉඩ කඩක් දෙන්න හැකියාවක් නැහැ. බුදු පිළිමේ ආරක්ෂාව තහවුරු කරනවා. බුදු පිළිමේ නැවත ඒ තිබුණු ස්ථානයට වැඩම කරන්න අවශ්‍ය පියවර අරන් තියෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණයේ පැත්තෙන් එන පැමිණිල්ල සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරනවා. අධිකරණයේ දෙන තීන්දුවක් අනුව ගරු කතානායකතුමනි ඉදිරි කටයුතු කරන්න පියවර ගන්නවා. සියලු උපදෙස් පොලිසියට ලබා දීලා තියෙනවා. ඒ සාමය ආරක්ෂා කරන්න අවශ්‍ය පියවර ගන්නවා.